ඔන්න එහෙමනම් හැමෝම බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නේ ටෝක් ඇන්ඩ් ට්‍රැවල් ලංජු වෙත. ඉතින් කොහටද මම මේ ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ? මේ තමයි කුවේට් සිටි මාලියාවල තියෙන සුවිශේෂී ලස්සන ටවර් එකක්. ඔන්න ප්‍රධාන දොරටුවෙන් දැන් මම පිවිසුණා ටවර් එක ඇතුළට. පොඩ්ඩෙන් නම කියන්න අමතක වෙනවනේ දෙයියනේ. නම තමයි අල් සලාම් ටවර්. ඉතින් මුලින්ම දකින්න පුළුවන් හරි ආකර්ශනීය පෙනුමක් තියෙන ලස්සන ෂොප් එකක්. මොනවද මේකේ තියෙන්නේ? මේකේ තියෙනවා ලස්සන ටී-ෂර්ට්, ෂර්ට්, වෙඩෙනිම් කලිස්සම්. හැබැයි ඉතින් කියන්න ඕනේ ටිකක් ගාන සැරයි. හැබැයි ක්වොලිටි එක නම් සුපිරි ඒ ටී-ෂර්ට් වල, ෂර්ට් වල, කලිසම් වල. ඉතින් මේ අල් සලාම් ටවර් එකේ බේස්මන්ට් එකේ තියෙනවා මාර ජනප්‍රිය කඩයක්. කාතරත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර මේ ඔගොල්ලෝ දකින්නේ ඒක. මේකට කියනවා අපේ අය වලේ කඩේ කියලා. වලේ කඩේ. හැබැයි ඉතින් හරි ලස්සන ගෞරවනීය නමක් තියෙනවා ඒකට. ඒ තමයි අල් මහමීද් shopping center එක. ඉතින් ඒක ඇතුළට මම එක්කගෙන යන්නම් ඕගොල්ලන්ට. මෙන්න ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඈතින් Panasonic එක. ඉතින් මෙන්න jewelry shop එකක්. ඔන්න අපේ කාන්තාවන්ට නම් හරිම වටිනවා. හරිම ලස්සනයි. ඉතින් මොනවද මේ ටවර් එක ඇතුලේ නැත්තේ? මේ දෙයක් කියන්නට ඕනේ. සිකුරාදා දවස්වල නම් ඇත්තටම මාරම සෙනගක් තමයි මේකට එන්නේ. විශේෂයෙන්ම මේ වලේ කඩේට බහින්නේ. මොකද අනිත් ෂොප් වලට සාපේක්ෂව, ඒ කඩසාප්පු වලට සාපේක්ෂව මේ වලේ කඩේ ඇඳුම්, විවිධ දේවල්, සපත්තු, සෙරප්පු හැම දෙයක්ම ලාභයි. අන්න ඇම්බැසඩර් එක තවත් ප්‍රසිද්ධ shopping center එකක්. මේ කුවේට් සිටි මාලියාවලම බ්‍රාන්චස් තියෙනවා 5ක් විතර ඇම්බැසඩර්. ඉතින් මේ තවත් විවිධ දේවල් තියෙන කඩයක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ෂොප් එකක්. බලන්න හරි ලස්සනයිනේ. ඉතින් ඔරලෝසුද, හෑන්ඩ් බෑග්ද, ඇඳුම් පැළඳුම්ද, මාල වලලුද මොනවද දෙයනේ මේක ඇතුලේ නැත්තේ? ඔන්න එහෙමනම් මම ස්ටෙයාර්ස් එකෙන් දැන් පල්ලෙහාට බහිනවා ඉලෙක්ට්‍රොනික පඩිපෙළෙන්. ඉතින් ඒකත් හරි සුන්දර අත්දැකීමක් නේ දෙයියනේ. බලන්න ලස්සනට පේන හැටිනේ. වලේ කඩේට යනකොට ඇඳුම් වලින් පිරීලා ඉතිරිලා. දැන් මේ වින්ටර් සීසන් එකේ ආරම්භයේ හින්දා ඒකට ගැලපෙන ඇඳුම් තමයි, සීතලට හරියන ඇඳුම් තමයි දැන් ඉතින් කුවේට් එකේ දකින්න පුළුවන් වෙන්නේ සුලභව. ඉතින් ඔන්න වලේ කඩේට ආවොත්, හැබැයි ඉතින් එහෙම කිව්වත් මේකට ආපු නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් ඔය ඊයේ පෙරේද ආපු අයට ආවොත් මේ වලේ කඩේට ලාභයට බඩු ටිකක් ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මම ඕගොල්ලෝම එකගෙන යනවා තවත් විශේෂ තැනකට. කැෂියර් එකේ ඉන්නවා මේ වලේ කඩේ හරි සුන්දර චරිතයක්. දිගු කාලයක් තිස්සේ රැකියාව කරන අපේ ශ්‍රී ලාංකික අයියා කෙනෙක්. හරිම සුහදයි ඔහු. ඉතින් මෙන්න ටූත්පේස්ට් තියෙනවා, විවිධ ටූත්පේස්ට් වර්ග, පර්ෆියුම්ද, ක්‍රීම් ජාතිද මොනවද දෙයියනේ මේකේ නැත්තේ? නැති දෙයක් නැහැ. ඒ තරම්ම බඩු බාහිරාදිය අවශ්‍යතාවයන් සඳහා ගන්න හොඳම තැනක් තමයි මේ වලේ කඩේ. එහෙම නැත්නම් අල් මහමීද් shopping center එක කියන්නේ. මේ මහමීද් එකේ බ්‍රාන්චස් ගණනාවක්ම කුවේට් එකේ පුරාම තියෙනවා විවිධ නගරවල. ඉතින් බලන්න ඔන්න කුඩා ළමුන්ට ඔයගොල්ලෝ දකින්නට පුළුවන් වුණා ස්කූල් බෑග් හරිම ලාභයි. එතකොට මෙන්න සපත්තු, සෙරප්පු පිරීලා. බලන්න ලස්සනයිනේ. විවිධ වර්ණයන්ගෙන් විවිධ නිර්මාණ ඇතුළත් සපත්තු, සෙරප්පු. දැක්කද? දිනාර් 2යි. දිනාර් 2ක් කියන්නේ කන්වර්ට් කළොත් ශ්‍රී ලංකා රුපියල් වලට රුපියල් 2000ක් වගේ. එතකොට අර දැක්කනේ දිනාර් 1යි ෆිල්ස් 750යි. ඒ බෝඩ් වල ගහලා තියෙන්නේ. මේ දිනාර් 1යි ෆිල්ස් 500යි. දිනාර් 1.5යි. ඒ කියන්නේ රුපියල් 1500ක් වගේ. ඊටත් අඩු වෙන්න පුළුවන් කන්වර්ට් කළොත් රුපියල් වලට. ඉතින් බලන්න ලස්සන සපත්තු, සෙරප්පු. ලංකාවට බඩු යවනවා නම් කාගෝ හරහා මෙතනට හැමෝම වගේ එනවා තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න බඩු බාහිර ආදිය වෙනුවෙන්. ඉතින් බලන්න මේ සෙරප්පු අපේ ලංකාවේ උදවියට, නෑදෑ හිත මිතුරන්ට, පවුලේ සමාජිකයන්ට, දුවා දරුවන්ට, මව්පියන්ට
තෑගි විදිහට යවන්න පුළුවන් දෙන්න පුළුවන් ඒ බඩු ගන්න පුළුවන් හොඳම තැනක් තමයි වලේ කඩේ කියන්නේ. ඒ හින්දානේ දෙයියනේ අපේ මිනිස්සු මේ ශ්‍රී ලාංකිකයෝ ගෞරවයෙන් කිව්වොත් රටවිරුවෝ මේ වලේ කඩේට නිරන්තරයෙන්ම පැමිණෙන්නේ. අයමත් කියන්නේ අනෙක් ඔය කඩසාප්පු වලට වඩා සොප් වලට වඩා මේකේ බඩු ලාභයි. ඒක පැහැදිලිව කියනවා. ඉතින් තවත් විශේෂ තැනකට ඔන්න එක්ක යනවා මියා ෆිල්ස් කඩේකට. ඒ කියන්නේ ඔය ෆිල්ස් 100කින් බොහෝ දේවල් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැක්ක කුඩ. ඉතින් කුඩ නම් ඉතින් ෆිල්ස් 100ට ගන්න බෑ. ඉතින් ෆිල්ස් 100 කියන්නේ නොදන්නා අයට මේ කියන්නේ රුපියල් වලට කන්වර්ට් කරොත් ශ්‍රී ලංකා රුපියල් වලට රුපියල් 100ක් වගේ. රුපියල් 100කින් ඒ කියන්නේ ෆිල්ස් 100කින් ගන්න බොහෝ දේවල් මේ කඩේ ඇතුලේ තියෙනවා. හරිම ලාභයි. හරිම ආකර්ශනීයයි. හැම දෙයක්ම තියෙනවනේ දෙයියනේ. ඉතින් කවුද නෑවිත් ඉන්නේ මේ වලේ කඩේට? අයමත් කියනවා සිකුරාදා නම් එන්න එපා. මොකද සිකුරාදා આવොත් පුදුම සෙනගක් ඉන්නේ. සිකුරාදා මං හිතන්නේ මේකේ අනිත් දවස් වලට වැඩිය බඩු ලාභ වෙන්නේ නැති. ඒකනේ අනිත් කාරණේ තමයි. ඉතින් මට ඒක කියන්න අමතක වුණානේ. සිකුරාදා කියන්නේ කුවේට් වල මේ මැද පෙරදිග කලාපයේම නිවාඩු දවසනේ. මොකද ලංකාවේ වගේ වෙනත් යුරෝපීය රටක වගේ බටහිර රටක වගේ ඉරිදා නෙමෙයිනේ නිවාඩු. සිකුරාදා මැද පෙරදිග. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම සිකුරාදා දවසේ පිරී යන්නේ අපේ අයගෙන්, පිලිපීන් ජාතිකයන්ගෙන්, ඉන්දියානුවන්ගෙන්, බංග්ලාදේශ ජාතිකයන්ගෙන් මේ වලේ කඩේ. ඉතින් නැවතත් එහෙමනම් හමු වෙන්නම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් කුවේට් වල සුවිශේෂී තැනක් ආවරණය කරමින්. එතෙක් සමුගන්නවා. ඔගොල්ලෝ හැමෝටම සුබ අනාගතයක්. එහෙමනම් ජය වේවා හැම දිනකටම.